එතකොට තියෙනවා ප්‍රොබ්ලම් එකක්. Following information given for company A for fiscal year 2023. එතකොට beginning inventory තියෙනවා 1000, ending inventory 3000, cost of goods sold 40000 තියෙනවා. Beginning accounts receivable 4000, ending accounts receivable 6000, credit sales 120,000, 1000 beginning accounts payable, 2000 ending accounts payable කියලා තියෙනවා. එතකොට CCC එක තමයි අපෙන් අහන්නේ. එතකොට ඒක ගද්දී අපිට අර ඉක්වේෂන් ටික හොයාගන්න ඕනේ. ම්, මුලින්ම තියෙනවා ඉන්වෙන්ටරි පීරියඩ් එක හොයාගන්න ඕනේ. එතකොට ඉන්වෙන්ටරි ඩේස් හොයාගද්දී ඒක සමාන වෙනවා අපි ගන්නවා ඇවරේජ් ඉන්වෙන්ටරි cost of goods sold. මේක එතකොට 365 වලින් වැඩි කරනවා. ඊට පස්සේ තියෙනවා receivable period එක. receivable period එක ගන්න average receivables credit sales ඒක එතකොට 360 වලින් multiply කරනවා. ඊට පස්සේ payable period average payables cost of goods sold වලින් ඉතලා 365 වලින් multiply කරනවා. equations ටික මෙහෙම එද්දි අපිට ඒකේ values ටික ඒතකොට දාගෙන යන්න පුළුවන්. inventory days කියන එකේ average inventory අපිට හොයන්න පුළුවන්. මෙතන value ගානේ දීලා දෙනවා. beginning inventory 1000යි ending inventory එක 3000යි. එතකොට 1000 plus 3000 over 2 නේ. එතකොට එනවා inventory average inventory එක එනවා 2000. ඊට පස්සේ මෙතන ගත්තොත් beginning accounts receivables 4000 අතන 6000 ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවහම එතන ආන්සර් එනවා 5000. ඊට පස්සේ මෙතන ගත්තොත් 1000 plus 2000 දෙකෙන් බෙදුවහම ආන්සර් එනවා 1500. එතකොට මෙතන 2000 දැන් එතකොට cost of goods sold දීලා තියෙනවා 40000.
ඊට පස්සේ ආන්සර් කියනවා එතකොට. මෙතන ආන්සර් කියනවා ඉන්වෙන්ටරි පීරියඩ්ස් වල ආන්සර් එක 18.25 days. ඊට පස්සේ මෙතන ගත්තොත් average receivables are 5,000. credit sales දීලා තිබ්බේ 120,000. එතකොට මෙතන ආන්සර් කියනවා 13.69 days. එතකොට මෙතන ගත්තොත් එහෙම average එක ආවේ 1,500. cost of goods sold එනවා 40,000. මෙතන එතකොට ආන්සර් එක 15.21. මේ ටික තමයි ආන්සර්ස් ටික එන්නේ එතකොට. එතකොට ඒ ආන්සර්ස් ටික ගත්තාම අපිට CCC එක හොයාගන්න පුළුවන්. CCC කියන්නේ calculate CCC කිව්වහම cash conversion cycle එක කියන්නේ මේක. එතකොට inventory days එන්නේ 18.25. account receivable days 13.69. මෙතන මේ ආන්සර් එකේ පොඩි වෙනසක් වෙනවා. මෙතන 15.21 එන්නේ. මෙතන තමයි 13.69ක් එන්නේ. එතකොට මෙතන වෙනස් වෙනවා 15.21යි. මෙතන 13.69. එතකොට රිසිවබල් පීරියඩ් එක 15.21යි 15.21යි. accounts payable එක එන්නේ 13.69. එතකොට cash conversion cycle එක එනවා 19.77. මේ විදිහට එන්නේ. එතකොට ඒක හරි. ඊළඟට working capital issues. optimal amount of current assets. ඒ කියන්නේ මෙතන දැන් අපිට මේ graph එකේ දීලා තියෙනවා policies තුනක්. policy A කියන්නේ aggressive policy, moderate policy, conservative policy කියලා. එතකොට දැන් මේ assumptions ගත්තාම මේකෙදී අපි කියනවා 50,000 maximum units of production, maximum production units 50,000, continuous production එකක් වෙනවා. three different policies for current assets level possible. ඒ කියන්නේ current assets level ගත්තාම possible levels තුනක් possible policies තුනක් තියෙනවා current asset levels වලට. එතකොට ගත්තොත් එහෙම දැන් ඒ කියන්නේ එතකොට මේ තියෙන විදිහට conservative policy, M කියන්නේ moderative level, මේ
ඒ කියන්නේ aggressive policy. ඒ කියන්නේ less amount of current assets in the business. ඒ කියන්නේ මේ මෙතන අන්තිමට තියෙනනේ. ඒ කියන්නේ current assets අඩුවෙන්ම තියෙන්නේ aggressive policy එකේ. එතකොට ඒ විදිහට තමයි graph එක දීලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ අපිට මේක කොහොමද liquidity වලට බලපාන්නේ, profitability වලට බලපාන්නේ, ඊට පස්සේ expected profitability එකට බලපාන්නේ කොහොමද, risk එකට බලපාන්නේ කොහොමද එන්නේ ඒ ටික තමයි ඊළඟට තියෙන්නේ. ඊට පස්සේ ඒක කතා කරගෙන යන්න. එතකොට දැන් මේක ගද්දී තියෙන assumptions තුන තමයි මේ තියෙන්නේ. maximum units production තියෙන එක 50,000 continuous production එකක් වෙනවා. current assets level වලට 3 different policies තියෙනවා කියන එක. ඊට පස්සේ liquidity එක ගත්තොත් එහෙම ඊට පස්සේ තියෙනවා පොලිසි C ගත්තොත් එහෙම liquidity high liquidity එකක් තියෙන්නේ. moderate policy එකේදී moderate liquidity එකක්, A policy එකේදී low liquidity එකක්. greater current asset level generate more liquidity. එතකොට දැන් පේනවා greater current asset ඒ කියන්නේ මේ වැඩියෙන් තියෙන්නේ මේ current assets වැඩියෙන් තියෙන්නේ මේ policy C එකේ. එතකොට ඒකෙදී liquidity එක high value එකක් තමයි තියෙන්නේ. all other factors held constant. එතකොට other factors constant කියලා අපි හිතලා එතකොට ඒක කියනවා අපි කරන්ට් ඇසෙට්ස් වැඩි වෙද්දී ලික්විඩිටි එක වැඩි වෙනවා කියන එක. ඒක තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන් දැන්. high cash current assets ඒ කියන්නේ cash bank balance inventory වගේ දේවල් තමයි current asset level එක වැඩි වෙනවා කියන්නේ එන ඒවා වැඩි කියන එක. එතකොට having large number of inventory කියන්නේ waste එක high holding cost insurance cost risk එකක් තියෙනවා. හැබැයි low number of inventory කියන්නේ unexpected disruption loss loyalty lead time exceed වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා කලින් කතා කරලා තියෙනවා. එතකොට දැන් having high inventory level එකක් කියන්නේ can convert into money. එතකොට inventory ගොඩක් තිබ්බහම එතකොට මේ ගොඩක් money වලට convert කරන්න පුළුවන් if have enough cash balance to pay short term liabilities liquidity. එතකොට inventory ගොඩක් තිබ්බොත් එහෙම ඒව convert කරලා මේ short term liabilities ගෙවන්න පුළුවන්. දැන් inventory ගන්න તો cash තිබ්බත් එක්බන්ට short term liabilities වලට ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ liquidity වැඩි. එතකොට lower trade receivable level අපි ගත්තොත් lower trade receivable level එකක් තියෙනවා කියලා. ඒකෙදි high trade receivable එකක්දී වෙන්නේ if convert to money into less than year high liquidity can pay off liabilities. ඒ කියන්නේ දැන් අවුරුද්දකට වඩා අඩුවෙන් එකතු කරගන්න ණය තිබ්බොත් එහෙම trade receivables තිබ්බොත් එතකොට high liquidity එකක් තියෙනවා. අපි ඉක්මනට ණය එකතු කරගත්තොත් එතකොට මේ එකතු කරගත්ත ණය වලින් liabilities pay off කරන්න පුළුවන්. අපි ඒ දෙක මේ අමතක කරලා අපි කෑෂ් විදිහම වැළුවොත් එහෙම කෑෂ් ගොඩක් තිබ්බොත් එහෙම කම්පැනි එකකට පුළුවන් මේ ඒ කෑෂ් වලින් short term liabilities pay off කරන්න. ඒ හින්දා පුළුවන් අපිට කියන්න high current assets level එකක් තියෙද්දි මොනවාද liability liquidity එක වැඩි කියලා. එතකොට high CA level good level of working capital and liquidity has positive relationship. එතකොට level of working capital නැත්නම් current assets level එකයි liquidity level එකයි ගත්තාම positive relationship එකක් තියෙනවා කියලා අපිට පේනවා. ඊට පස්සේ තියෙනවා impact on expected profitability. ඒකෙදී දැන් ඒකෙත් අර graph එක දීලා තියෙද්දි මෙහෙම තියෙනවා අපිට profitability එකට කොහොමද impact වෙන්නේ කියන එක. එතකොට profitability ගත්තාම return on investment return on investment කියන්නේ net profit over total assets. අපි profitability එක ගන්නේ net profit වලනේ. එතකොට assets වලින් කොච්චර profit එකක් generate කළාද කියන එක අපි බලන්නේ return on investment ratio එකෙන්. එතකොට ඒක ගන්නේ net profit over total assets. එතකොට total assets කිව්වහම current assets plus current non current assets නේ එකතු වෙන්නේ. එතකොට මේකෙදි current assets කියන එකේදී cash receivables inventory වගේ දේවල් එකතු වෙනවා. එතකොට return on investment එක අපිට ගන්න පුළුවන් net profit over current plus fixed assets කියලා. ඒ කියන්නේ current assets උයි fixed assets උයි එකතු කරලා net profit එක එකෙන් බෙදුවම ROI එක හම්බ වෙනවා. ඊට පස්සේ එහෙම ගද්දි අපිට profitability analysis එකේදී එනවා policy C එකේදී profitability අඩුයි. ඒ කියන්නේ policy C කියන්නේ high inventory level නේ. එතකොට profitability අඩුයි. M කියන්නේ moderate එකේදී profitability එක moderate. policy A කියන්නේ low
current assets level. එතකොට ඒකෙදි high profitability level එකක් තියෙනවා. එතකොට ඒකෙදි කියනවා current assets levels decline, total assets decline, ROI rise. ඒකෙදි current assets අඩු වෙද්දි total assets අඩු වෙනවා. ඒක අවුලක් නැහැනේ. කියන්නේ current assets අඩු වෙද්දි total assets අඩු වෙන පුළුවන්. ඒකෙදි ඊට පස්සේ ROI එක වැඩි වෙනවා. කියන එක තමයි ඊළඟට කියන්නේ. ඒක ගත්තොත් එහෙම දැන් මේ විදිහට ගත්තාම longer inventory level එකක් කියන්නේ reduce profitability of company. ඒ කියන්නේ අර අපි කලින් කතා කළා cost එක wastage එක වැඩි. ඒ කියන්නේ inventory එකක් ගන්න cost එකක් අපි දරලා තියෙන එන එක මේ ඒක එතකොට cost එකක් ඒ cost එක වැඩි inventory එකට high trade receivable තියෙනකොට ඒකෙදි opportunity cost එකක් තියෙනවා මේ money වලට. මොකද හම්බ වෙන්නේ නැත්තම් bad debts එන්න පුළුවන්. ඒ වගේ දේවල් එන්න පුළුවන් හින්දා ප්‍රොෆිටබිලිටි එකට තමයි ඒව බලපාන්නේ. ඒ හින්දා ඒකෙදි කියනවා ප්‍රොෆිටබිලිටි එකට මේ අඩු වෙන්න පුළුවන්. එතකොට high current assets කියන්නේ high total assets ROI එක අඩු වෙනවා. Profitability and working capital has negative relationship. එතකොට අපි ගත්තොත් එහෙම දැන් අර large inventory level එකක් තිබ්බහම profitability අඩු වෙනවා. High trade receivables තිබ්බහම opportunity cost එක හින්දා profitability අඩු වෙනවා. ඒ හින්දා ගන්න පුළුවන් high current assets තියෙනවා කියන්නේ high total assets. එතකොට ROI එක අඩු වෙනවා. එතකොට profitability එකයි working capital එකයි අතර තියෙන negative relationship එකක් කිය. ඊට පස්සේ තියෙනවා impact on risk. එතකොට risk එකත් එක්ක ගත්තාම මේ graph එකේදී decrease in cash reduce firms ability to meet financial obligations more risk. ඒ කියන්නේ cash අඩු වුණොත් එම් company එක තියෙන ඒකෙදි company එකක තියෙන financial obligations pay off කරන්න තියෙන ability එක අඩු වෙනවා. එතකොට ඒක ගොඩක් risk. එතකොට ඒ කියන්නේ decrease in cash. ඊට පස්සේ stricter credit policies reduce receivables and possibly lost sales and customers. එතකොට strict credit policies ඒ කියන්නේ strict මේ ණය ප්‍රතිපත්ති නම් අනුගමනය කරන කම්පැනි එකක්. ඒ කියන්නේ මේ ලේසියෙන් ණයට දෙන්නේ නැත්තම් එතකොට receivables අඩු වෙනවා. කම්පැනි එකට ඉන්න receivables අඩු වෙනවා. එතකොට මේ සමහර විට මිනිස්සු දැන් large ස්කේල් වලින් මේ purchase කරන ඉන්න customers ලා මේ එන්නේ නැති වෙන්න පුළුවන් ඒකෙන් ණයට දෙන්නේ නැති හින්දා. එතකොට මේ lost sales and customers ඊට පස්සේ ඒකත් more risk එකක්. එතකොට lower inventory levels කියන්නේ increased stock outs and lost sales. එතකොට lower inventory level එකකදී මේ ඒ කියන්නේ inventory level එක අඩුයි නම් අපි අර කිව්ව මේ smooth operations කරගෙන යන්න අවශ්‍ය වෙන stocks නැති වෙනවා. එතකොට stock outs වෙලා stock outs වැඩි වෙනවා. එතකොට අර මේ customers ලගේ orders මේ හරි වෙලාවට අපිට fulfill කරන්න බැරි වෙද්දි sales lost වෙනවා. ඒකත් එතකොට more risk එකක් තියෙන එකක්. එතකොට ගත්තොත් එහෙම ඒකෙදි අපි කතා කළේ decrease in cash, reduce in receivables, lower inventory levels. ඒ කියන්නේ current assets අඩු වෙන දේවල් කතා කළේ. එතකොට current assets අඩු වෙන දේවල් වලදී උනේ risk එක වැඩි වෙන එක. එතකොට ගත්තොත් මෙතන C කියන්නේ current assets එක current assets වැඩි. ඒ කියන්නේ current assets වැඩියෙන් තියෙද්දි risk එක low, moderate තියෙද්දි moderate, current assets අඩු වෙද්දි risk එක high. මේ කතා කරේ අපි current assets අඩු වෙද්දිනේ. එතකොට more risk එකක් තියෙනවා. Risk increase as level of current assets reduced. එතකොට current assets level එක reduce වෙද්දි risk එක increase වෙනවා කියලා ඒ හින්දා අපිට කියන්න පුළුවන්. ඒක ඒ ටික තමයි ඒක කියන්නේ. එතකොට අර එතකොට current assets එක down වෙද්දි risk එක වැඩි වෙනවා කියන්නේ negative relationship එකක් තමයි මේ දෙක අතර තියෙන්නේ. ඊට පස්සේ summary එක ගත්තොත් එහෙම current assets amount එකේ තියෙද්දි policies තියෙනවා මේ විදිහට CMA කියලා. ඒ කියන්නේ conservative, moderate, aggressive කියලා. liquidity එක ගත්තොත් අපි ගෝ liquidity එකයි මේ assets level එකයි current assets level එකයි අතර තියෙන positive relationship එකක්. එතකොට මෙතන CA වැඩි C වලදී ඒ කියන්නේ liquidity high, මෙතන moderate මයි. ඒ කියන්නේ liquidity low. ඒ කියන්නේ liquidity එකයි මේ current assets level එකයි අතර මේ positive relationship කියලා කතා කරන්නේ. එනේ එතකොට ඒ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ තියෙනවා profitability current assets level එකයි අතර negative relationship එකක් තිබ්බේ. එහෙනම් මෙතන current assets වැඩි වෙද්දි profitability low, මෙතන moderate මයි, මෙතන current assets අඩු වෙද්දි profitability high වෙනවා. එතකොට
රිස්ක් එක ගත්තොත් රිස්ක් එකයි current assets level එකයි අතර තිබේ negative relationship. එතකොට මෙතන current assets වැඩි. current assets වැඩි කියන්නේ risk එක අඩුයි. moderate නම් moderate. aggressive කියන්නේ current assets අඩුයි. එතකොට risk එක වැඩි. එතකොට profitability varies inversely with liquidity. profitability එක liquidity එකත් එක්ක inversely රිලේට් වෙනවා කියන්න පුළුවන්. මොකද මේක වැඩි වෙද්දි මේක අඩු වෙනවා. දැන් liquidity එකයි current assets level එකයි අතර positive තිබ්බට profitability එකයි current assets level එකයි අතර negative relationship එක. එතකොට liquidity එකයි profitability එකයි ගත්තාම ඒකත් inversely තමයි relate වෙන්නේ කියන එක අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ profitability එකයි risk එකයි ගත්තොත් එහෙම හැබැයි ඒ දෙකම current assets level එකත් එක්ක negative relationship එකක් තියෙනවා. එතකොට කියන්න පුළුවන් profitability එකයි risk එකයි moves together කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ profitability එක risk එකත් එක්ක ඒ පැත්තට තමයි යන්නේ කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ ඒ ටිකම තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ high liquidity තිබ්බම risk එක අඩුයි profitability අඩුයි කියලාම. ඊට පස්සේ low liquidity කියන්නේ. මෙතන මේ තියෙන්නේ මෙතන තියෙන එකමයි. current assets වල current assets වැඩි high liquidity risk එක අඩුයි profitability අඩුයි current assets අඩු වෙද්දී low liquidity risk එක වැඩි profitability වැඩි කියන එක. ඊට පස්සේ working capital classification තියෙනවා. components ගත්තහම cash marketable securities receivables inventory විදිහට classify කරන්න පුළුවන්. time එක ගත්තොත් එහෙම time එක අනුව classify කළොත් permanent current assets temporary short term investment or marketable securities කියලා classify කරන්න පුළුවන්. ඊට පස්සේ account receivable management account receivable management කියන්නේ අපේ ඉතින් ඉන්න ණයගැතියෝ කොහොමද කළමනාකරණය කරන්න කියන එක. එතකොට මේ ඒක අපි කරන්න ඕනේ areas තියෙනවා credit analysis, setting credit terms and monitoring accounts receivables, collecting cash. ඒ කියන්නේ අපේ ඉන්න account receivables manage කරන්න පුළුවන් key manage කරන්න පුළුවන් ඉද්දි අපි consider කරන්න ඕනේ key areas තමයි මෙන්න මේ. ඒ කියන්නේ credit analysis කරන්න ඕනේ. ඊට පස්සේ credit terms එයාලා establish කරලා account receivables monitor කරන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේම cash collect කරන්නත් එයාලා consider කරන්න ඕනේ. ඊට පස්සේ credit analysis ගැන තියෙනවා. Assessment of credit worthiness depends on analysis of information relating to new customer. Depth of credit analysis depend on amount of credit being granted as well as possibility of repeat business. ඒ කියන්නේ assessment of credit worthiness depend on analysis of information related to new customer. එක new customer කෙනෙක්ට අදාළව තමයි මෙන්න මේකෙදි credit worthiness එක assessment එක මේ කරලා analysis එක කරන්නේ. යාට අදාළ information අරගෙන, ඒ කියන්නේ එක customer කෙනෙක්ට අදාළ information අරගෙන යාලට මේ credit දෙන්න සුදුසුද නැද්ද කියන තීරණය කරන එකක් තමයි මේකෙදි වෙන්නේ credit analysis එකේ. Depth of credit analysis depend on amount of credit being granted as well as possibility of repeat business. ඒකෙදි එතකොට credit analysis එකේ depth එක depend වෙනවා amount of credit being granted. ඒ කියන්නේ credit කරලා තියෙන amounts ඒ වගේම possibility of repeat business. ඒ කියන්නේ අනාගතයේදී කොච්චර මේ business එකට repeatedly ඒ customer මේ අනාගතයේදී හැම මේ අපේ business එකත් එක්ක මේ බිස්නස් කරයිද කියන එක possibility එක කොහොමද කියන ඒවා ඒ වගේ දේවල් මත තමයි credit analysis එක depend වෙන්නේ. එතකොට credit analysis එක කරද්දී මේ company එකකට පුළුවන් මේ account receivable ගැන නැත්නම් ඒ customer ගැන විස්තර හොයාගන්න මෙන්න මේ කියන දේවල් පාවිච්චි කරන්න. bank reference, trade reference, credit rating reference agencies, financial statements, information from financial data නැත්නම් financial media නැත්නම් visit. ඒ කියන්නේ physically visit and can ensure. එතකොට international trade ගත්තාම letter of credit especially when doing import will pay in future. ඒ කියන්නේ අපි international trade වලදී ගත්තාම මේ letter of credit එකක් කියලා එකක් issue කරනවා. මේ ඒකෙදි ඒ ණයට දෙන එක්කෙනයි ණයට ගන්න එක්කෙනයි එකග වෙනවා. මේ ඊට පස්සේ මේ ණයට භාණ්ඩ විකුණලා ඊට පස්සේ මේ ඒකෙදි වෙන්නේ ණයට ගන්න එක්කෙනා එකග වෙනවා. ඒ contract එකක් වගේ මේ භාණ්ඩ වලට future එයා සල්ලි ගෙවනවා කියන එක එයා මේ එකග වෙනවා. එතකොට අපි ගත්තොත් ක්‍රෙඩිට් වර්දිනස් එක කියන්නේ දැන් අපි අපේ භාණ්ඩ සෙල් කරන්න කලින් අපි මේ ක්‍රෙඩිටර්ස්ලගේ මේ ක්‍රෙඩිට් මත සෙල් කරන්න කලින් අපි බලන්න ඕනේ ක්‍රෙඩිට් වර්දිනස් එකක් තියෙනවද කියන එක. ඊට පස්සේ with whom transactions with previous years ඒ කියන්නේ මේ
ට්‍රේඩ් රිෆරන්ස් කියන්නේ ඒ කස්ටමර් කලින් අවුරුදු වල කලින් පර්චේස් කරපු හිස්ට්‍රීස් වල එයා කොහොමද මේ එයා කාගෙන්ද ඒ සප්ලයිස් අරන් තියෙන්නේ කාත් එක්කද එයා ට්‍රාන්සැක්ෂන්ස් කරලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් ඇනලිසිස් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ක්‍රෙඩිට් රේටින් ඒජන්සිස් කියන්නේ ෆිච් රෑන්කින්, Moody's ක්‍රෙඩිට් වර්දිනස් ඒ කියන්නේ ඒ වගේ ක්‍රෙඩිට් රේටින් ඒජන්සිස් මේ කම්පැනිස් වලට දෙනවනේ මේ ඔය මේ ෆයිනෑන්ෂියල් කම්පැනිස් වලට එහෙම තියෙනවා ෆිච් රෑන්කින්ස්, Moody's ක්‍රෙඩිට් වර්දිනස් වගේ ඒ කට්ටියට රෑන්කින් දෙනවා ඒ කම්පැනිස් වලට. එතකොට ඒ රෑන්කින් වල කොහොමද ඉන්නේ කියන එක බලන. එතකොට දැන් මේ හොඳ රෑන්ක් එකක ඉන්නවා නම් එතකොට අපිට බයක් නැතුව ණයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා future cost forecast of income, cash flow, investments, are there any issues of their company going concern issues. ඒ කියන්නේ කම්පැනිගේ ෆයිනන්ශල් ස්ටේට්මන්ස් ඒ වගේ දේවල් යස් කරලා බලන්න ඕනේ මේ ඒ කම්පැනි එකේ අනාගතයේදී ඉන්කම් එක කෑෂ් ෆ්ලෝ එක ඉන්වෙස්ට්මන්ට්ස් කොහොම තියෙයිද ඒ වගේ මේ මොනවා හරි ඉෂුස් තියනවාද ඒ කියන්නේ ෆයිනන්ශියලි යාලා මොන හරි ඉෂුස් වලද ඉන්නේ ඒතකොට යාලගේ ගෝයින් කන්සර්න්ස් නැත්නම් කණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් තියෙනවද කියන එක අපි ඇනලිසිස් එකේදී කරලා බලන්න ඕනේ ඒ වගේ ප්‍රොබ්ලම්ස් නැත්නම් තමයි ණයක් ඉෂු කරන්න පුළුවන් ණයට බාණ්ඩ ඉෂු කරන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ තියෙන්නේ setting credit terms and monitoring accounting receivables. එතකොට තියෙනවා credit as soon as customers given credit the credit terms of the company should explain to them. ඒ කියන්නේ කස්ටමර්ට ක්‍රෙඩිට් එකට ක්‍රෙඩිට් පදනමට බාණ්ඩ දුන්නාම මේ බිස්නස් එක ඒ කස්ටමර්ට එක්ස්ප්ලেইন කරන්න ඕනේ බිස්නස් එකේ තියෙන ක්‍රෙඩිට් ටර්ම්ස්. එතකොට normal credit period කියන්නේ කොච්චර පීරියඩ් එකක් දෙනවද යාලට ණය ගෙවන්න. ඒ කියන්නේ ණයට ගත්ත භාණ්ඩ වලට සල්ලි ගෙවන්න. ඊට පස්සේ how long will give to pay back money, any discounts from payments. ඒ කියන්නේ මොන හරි ඩිස්කවුන්ට්ස් දෙනවා නම් කලින් පේමන්ට් එක කළාම ඩිස්කවුන්ට්ස් දෙනවා නම් ඒවා කියන්න ඕනේ කස්ටමර් මොටිවේෂන් එකක් විදියට දෙන්න ඩිස්කවුන්ට්ස් ගැන. ඊට පස්සේ ඉන්ට්‍රස්ට් charges on late payment එක ලේට් වුණොත් එහෙම ඉන්ට්‍රස්ට් charge වෙනවා නම් ඒවා ගැන කියන්න ඕනේ. ඊට පස්සේ suitable credit limit. ඒ කියන්නේ මේ කොච්චර ලිමිට් එකකටද මේ කම්පැනි එක ක්‍රෙඩිට් දෙන්නේ කියන එක එයාට කලින් එක්ස්ප්ලেইন කරන්න ඕනේ. එතකොට reports useful for monitoring accounting receivables. එතකොට reports මෙන්න මේවා useful වෙනවා accounting receivables monitor කරත්. Accounting receivable age analysis ඒ කියන්නේ shows amount outstanding from each customer and from how long they have been outstanding. ඒ කියන්නේ ඒ කස්ටමර්ගෙන් මේ ඉන්ඩිවිජුවලි අපිට බලන්න පුළුවන් ඒ කස්ටමර්ගේ අවුට්ස්ටෑන්ඩින් නැත්තම් ගෙවන්න තියෙන amount එකයි එයාලා කොච්චර කාලයකට මේ එයාලා අවුට්ස්ටෑන්ඩින් වෙලා ඉන්නවද කියන එකයි. ඒ කියන්නේ සල්ලි ගෙවන්න කොච්චර කාලෙක ඉඳන් එයාලා සල්ලි ගෙවන්න ඉන්නවද කියන එක. ඊට පස්සේ this will indicate any breaches of the credit terms. එතකොට මේකෙදි credit term එකේ මොන හරි කඩකිරීමක් වෙලා තියෙනවා නම් අපිට හොයාගන්න පුළුවන්. delays පෙන්නනවා. ඊට පස්සේ recover of bad debt recover කරගන්න ඊට පස්සේ identify due dates on inform them. එතකොට මේ individually track කරන්න මේ check කරන්න පුළුවන් හින්දා මේ ඒ කස්ටමර්ට අදාළ දවස ගැන මේ කලින් ඉන්ෆෝම් කරන්න පුළුවන් මේ දවස් වෙදි ගෙවන්න කියලා කියන්න පුළුවන්. Credit utilization report shows proportion of each customer's credit limits that is currently being utilized. ඒ කියන්නේ ඒ කස්ටමර්ගේ credit limit එක ප්‍රපෝෂණ එකක් විදිහට පෙන්නනවා that is currently being utilized. දැනට utilize කරපු මේ ප්‍රපෝෂණ එකත් එක්ක ඒ විදිහට මේ ගන්න credit utilization එකේදී මේ දැනට යාලට තියෙන balance එකයි limit එකයි පෙන්නලා credit utilization එකක් ගන්නවා. ඊට පස්සේ it will indicate where credit limits may be need to be reviewed upwards or downwards whether any credit limit breaches have occurred. එතකොට ඒකෙදිත් අපිට පුළුවන් බලන්න credit limit එක හරියට මේ දැන් මේකෙදි මේ credit limit එක over ගියොත් එහෙම ඒ කියන්නේ ඒකට වඩා අපි issue කරලා නම් ඒවා පෙන්වන්න පුළුවන්. ඒ වගේ දේවල් මේකෙදි බලන්න පුළුවන්. ඒ වගේම credit අර terms කඩ වෙලාද නැත්නම් credit limit එකේ ඒවා
කඩ වෙලා තියෙනවාද ඒවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ increase credit limit if you can trust the customer, transaction history is good if you can reduce credit rate as well. එතකොට මේකෙදි මේ limit එක වැඩි කරන්න පුළුවන් ඒ customer අපිට trust කරන්න පුළුවන් නම් ඒ වගේ දේවල් වලදී සලකලා බලලා ඒ limit එක වැඩි කරලා ඒක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ collecting cash ඊට පස්සේ තියෙනවා having sent out the invoice quickly, accurately, the methods a company could use to ensure customers pay in a timely fashion include. එතකොට monthly statement, chasing letters, personal approach, stopping suppliers ඒ වගේ දේවල්. ඒ කියන්නේ invoice එක quickly, accurately ගන්න company එකට පුළුවන් කස්ටමර්ට පේයින් ටයිම්ලි ඒ ගැන කස්ටමර්ගෙන් හරි වෙලාවට සල්ලි එකතු කරගන්න නැත්තම් ඉක්මනට හරි ගානට සල්ලි එකතු කරගන්න කම්පැනි එකකට කරන්න පුළුවන් දේවල් තියෙනවා. monthly statement එකක් යවන්න පුළුවන් to ideal customer. ඊට පස්සේ නැත්තම් chasing letters, chasing phone calls. ඒ කියන්නේ ණයක් ගෙවන්න තියෙනවා කියලා එයාට මේ ඉන්ෆෝම් කරලා letters යවන්න පුළුවන් නැත්තම් phone calls වලින් remind කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඊට පස්සේ personal approach. Some companies do it at first step, visit company and advise to pay back. ඒ කියන්නේ company එකට ගිහිල්ලා personally ගිහිල්ලා කියනවා ණය මේ ගෙවන්න කියලා. ඊට පස්සේ supply කරන එක නවත්තනවා. legal action ගන්න පුළුවන්. ඒ කියන්නේ ගෙවන්න නැතුව හිටියොත් වගේ ගොඩක් කාලයකට legal action ගන්න පුළුවන්. ඊට පස්සේ external debt collection agency එකක් හරහා. ඒ කියන්නේ එහෙම තියෙනවා third party agencies external debt collections වලට. එතකොට ඒ වගේ එකට ගිහිල්ලා ණය එකතු කරගන්න කියන්න පුළුවන්. ඊට පස්සේ two other commonly used methods තියෙනවා debt collection වලදී. early settlement discounts. ඒ කියන්නේ මේ early settle කරනවා නම් discounts දෙනවා කියලා කියනවා. එතකොට advantage මේකෙදි හැබැයි company එකට cost එකක් advantage එක තමයි motivation එකක් දෙනවා customer ට credit money මන්ට settle කරන්න. එතකොට දැන් එක්සාම්පල් එකක් ගත්තොත් ලක්ෂයක ක්‍රෙඩිට් amount එකක් තියෙනවා නම් මේ ක්‍රෙඩිට් පීරියඩ් එක මාසෙයි නම් එතකොට ඒක දවස් 14ක් ඇතුළත ගෙවුවොත් 55% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා මේ දවස් 14ක් ඇතුළත සල්ලි ටික එකතු කරගන්න පුළුවන්. එතකොට මේකෙදි කෑෂ් සයිකල් එක අඩු වෙනවා. ඒ කියන්නේ receive money early. එතකොට කෑෂ් කන්වර්ෂන් සයිකල් එකත් අඩු වෙනවා. ඒ කියන්නේ accounts මේ receivable වලින් ඉක්මනට සල්ලි හම්බ වෙන හින්දා කෑෂ් සයිකල් කෑෂ් කන්වර්ෂන් සයිකල් අඩු වෙනවා. ඊට පස්සේ less time period to generate money. ඒ කියන්නේ අර සයිකල් එක අඩු වෙනවා කියන්නේ අඩු කාලෙකින් සල්ලි ජෙනරේට් වෙනවා. reduce likelihood of bad debts. එතකොට ඉක්මනට සල්ලි හම්බ වෙනවා කියන්නේ bad debts වලින් තියෙන risk එක අඩුයි. attract potential customers, increase loyalty. දැන් මේකෙදී discount එකක් දීලානේ. ඒ හින්දා potential customers attract කරගන්න පුළුවන් loyalty එකත් වැඩි වෙනවා. use word of mouth to attract new customers. එතකොට අර හිටපු customers ලා word of mouth use කරලා එයාලා කියනවා මේ company එකෙන් discounts දෙනවා කියලා එහෙම. එතකොට මේ අලුත් customers ලා වුණත් attract කරගන්න පුළුවන්. reduce operating and cash cycle. අර කිව්වා වගේ ඒ operating cycle cash cycle අඩු වෙනවා. එතකොට තියෙනවා debt factoring. debt factoring කියන එක තමයි selling debtors to third party. third party company can credit responsibility on behalf of company. They collect money from debtors. ඒ කියන්නේ company එකේ ඉන්න ණයගැතියෝ නැත්නම් accounts receivable ලා third party එකකට sell කරනවා. third party agencies තියෙනවා, third party companies. එතකොට ඒවට sell කරලා එයාලට පුළුවන් මේ මේ කම්පැනි එක එතකොට responsibility එක ගන්නවා මේ කම්පැනි එක වෙනුවෙන් ණය එකතු කරලා දෙන්න. එතකොට with resource we haven't any more responsibility then. එතකොට අර ණය තිබ්බ කම්පැනි එකට ඒක ගැන responsibility එකක් නැහැ. අර කට්ටිය responsibility එක ගන්න. ඊට පස්සේ තියෙනවා early settlement discounts දෙන්න for main reasons. එතකොට ඒ කියන්නේ business එකක් මේ customers ලට discounts දීලා කලින් සල්ලි එකතු කරගන්න තියෙන reasons. ඒ කියන්නේ අර advantages ටික ගන්න තමයි if cash received early improve suppliers liquidity position because reduce length of cash operating cycle. ඒ ටිකම ටිකක් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ cash received early නම් ඒ කියන්නේ ඉක්මනට සල්ලි හම්බ වෙනවා නම් supplier ගේ liquidity position එක වැඩි වෙනවා. ඒ කියන්නේ ණය එකතු කරගන්න තියෙන company එකනේ supplier. එතකොට ඒකේ liquidity position එක වැඩි වෙනවා. එතකොට cash operating cycle එකේ length එක අඩු වෙනවා.
If cash from customers received early, cost of financing receivables reduce. එතකොට මේ customers ලගෙන් ඉක්මනට cash හම්බ වෙනවා නම් එයාලට මේ receivables financing වලට ගන්න තියෙන cost එක හැම අඩු වෙනවා. ඊට පස්සේ incident of bad debts reduce. අර කිව්වා වගේ bad debts risk එක අඩු වෙනවා. Customers choose to pay suppliers offering discount for early payment first. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් ඒ ඩිස්කවුන්ට් එක ගන්න. එතකොට ඒ සප්ලයර්ස්ලට මුලින් ගෙවන්න යාලා මේ කැමතියි. එතකොට ඒ හින්දා අර බෑඩ් ඩෙබ්ට්ස් එහෙම අඩු වෙන තියෙන මේ බෑඩ් ඩෙබ්ට්ස් එහෙම තියෙන පුළුවන් වෙන එක අඩු වෙනවා. It was possible that offering discount may provide incentive to new customers because cost of goods from supply offering discount may now be less than those of supply not offering discount. Provide potentially new customer pays within specified time limit. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් ඩිස්කවුන්ට් එක කස්ටමර්ට ඉන්සෙන්ටිව් එකක් නේ. එතකොට මේ සප්ලයර්ස්ලා ගත්තොත් එහෙම ඩිස්කවුන්ට් එකක් දෙන කස්ටමර් කෙනෙක්ට මේ ගෙවන්න තියෙන ගාණ අඩුයි. මේ ඒ කියන්නේ account receivable කෙනෙක් වෙච්ච කෙනෙක්ට මේ සප්ලයර්ට ගෙවන්න තියෙද්දි එයාට තියෙන මේ ගාණ අඩුයිනේ මේ ඩිස්කවුන්ට් එකක් දෙද්දි. එතකොට cost of goods from supply offering discount less. ඒ කියන්නේ එතකොට මේ ඒකේ තියෙන cost of goods කියන්නේ goods වලට යන cost එක අපි ගන්න cost of sales කියන එන ඒක අඩු වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ අර ඩිස්කවුන්ට් දෙන්නේ නැති සප්ලයි කෙනෙක්ට වඩා එහෙම ගන්නවා නම් cost of goods අඩු වෙනවා. ඒ හින්දා කස්ටමර් අර ස්පෙસિෆයිඩ් ටයිම් ලිමිට් එක අතරේ ගෙවන්න තමයි try කරන්නේ. ඊට පස්සේ debt factoring කිව්ව එකේ තියෙනවා factor can work in different ways. Take over company's credit control department for a fee. එතකොට debt factoring වෙන්න පුළුවන් ක්‍රම තමයි මේ කියන්නේ. එතකොට company එකේ credit control department එක ගන්නවා කියන එක. ඊට පස්සේ factor forwards the company some money in advance. factor එක ඒ කියන්නේ අපි factor company එකට some money advance forward කරනවා. ඊට පස්සේ then collects money from debtors themselves. එතකොට ඊට පස්සේ යාළ විසින් මේ අර debtors ලගේ සල්ලි එකතු කර ගන්නවා. ඊට පස්සේ money keep මේ තියා ගන්නවා. The amount forwarded here would be like a loan. එතකොට මේකෙදී අර මේ forward කරපු loan එක මේ forward කරපු money loan එකක් විදිහට තියෙන්නේ. So the factor would also charge interest. එතකොට factor එක ඒක වෙනුවෙනුත් interest එකක් charge කරනවා. It was denied if the factor doesn't buy the company's debt, then deal may be with recourse or without recourse. එතකොට company එකේ debt buy කරලා තියෙනවා නම් factor එක ඒක එතකොට deal එක with recourse or without recourse කියන්නේ පුළුවන්. with recourse කියන්නේ any bad debts get returned to the company. bad debts මොන හරි තිබ්බොත් එහෙම company එකට return වෙනවා. without recourse කියන්නේ any bad debts suffered by the factor. එතකොට bad debts තියෙනවා නම් ඒවත් factor එකෙන් තමයි suffer කරන්නේ. ඒ කියන්නේ ඒක කම්පැනි එකට ආයෙ රිටර්න් කරන්නේ නැහැ. එතකොට debt factoring වල advantages disadvantages තියෙනවා. ඒකෙදී එතකොට ගන්න පුළුවන් admin cost එක save වෙනවා advantages විදියට. ඒ කියන්නේ අර ණය ගැතියන්ට account receivable වලට අපි ණය ගෙවන්න කියලා ගන්න ඕනි personal visits chase calls වගේ අර අපි ගත්තනේ එන්නේ ඒ වගේ cost එක අඩු වෙනවා. ඊට පස්සේ gets cash quickly cash ඉක්මනට ගන්න පුළුවන්. එතකොට opportunity cost එක අඩුයි. more cash available as sales grow. එතකොට high sales කියන්නේ cash receivables වැඩි වෙන හින්දා cash available එක වැඩි වෙනවා. ඊට පස්සේ disadvantages ගත්තොත් එහෙම ඒක මේ expensive නේ. ඒකට අපි සල්ලි ගෙවන්න ඕනි commission charge එක වැඩි ඒ හින්දා expensive. ඊට පස්සේ customer goodwill එක වැඩි වෙන්න පුළුවන්. මොකද අපි අර ණය ගැතියන් වල account receivables වෙන ආයතනයක විකුණුලා යාලා කොහොමද සල්ලි ගන්න කියන එක අපි දන්නේ නැහැනේ. bad impression එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හින්දා customers ලට අර company එකේ තියෙන මේ කම්පැනි එක ගැන තියෙන මේ reputation එක goodwill එක නැති වෙන්න පුළුවන්. මොකද අර කොහොමද ණය එකතු කරන්න කියලා අපි දන්නේ නැති හින්දා. ඊට පස්සේ තියෙනවා inventory management. process of ordering, storing, using company's inventory, controlling inventory cost are focused. ඒකෙදී අපි කලින් කතා කරලා තියෙනවා inventory management කියන්නේ process of ordering, මේ storing and using company's inventory. එතකොට controlling inventory cost focused වෙනවා. ඒ කියන්නේ inventory cost එක control කරන එක තමයි මේකේ focus එක වෙන්නේ. එතකොට holding cost, ordering cost එක තමයි inventory එක cost වෙන්නේ. එතකොට holding cost එක ගත්තොත් holding cost කියන්නේ inventory එකක් manage කරන්න යන cost එක. එතකොට more stock holds නම් more holding cost වෙනවා.
එතකොට ස්ටොක් එකේ හින්දා ලෝව තියාගන්න ඕනි කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ එක්සාම්පල්ස් ගත්තාම අපි දන්නවනේ ඉන්ෂුරන්ස්, සිකියුරිටි, වේස්ටේජ් මේ වගේ දේවල්. ඊට පස්සේ මේකෙදි කියන්නේ හෝල්ඩින් කොස්ට් එක වැඩි, ඉන්වෙන්ටරි වැඩි වෙද්දී ඒ හින්දා ස්ටොක්ස් අඩු වෙන තරමට තමයි ඒකෙදි හොඳ වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ ඕඩරින් කොස්ට් එක ගත්තොත් මේ when make orders make OC high. ඒ කියන්නේ more orders අපි දානවා නම් orders දාන ගාන වැඩි වෙද්දී ordering cost එක වැඩි වෙනවා. should order lots at time. ඒ කියන්නේ එකපාරට ගොඩක් order කළොත් එහෙම number of orders අඩු වෙනවනේ. එතකොට මේ ordering cost එක අඩු වෙනවා. හැබැයි high stock ඉතුරු වෙනවා. එතකොට examples අපි ගන්න අර order preparation ඒවා, overhead ඒවා, visit charges ඒ වගේ දේවල්, delivery charges ඒවා. එතකොට ඒකෙදි කියන්නේ order කළාම මේ ඕඩර් එක ගොඩක් ඉක්මනට ඕඩර් කළා කියන්නේ ඒ කියන්නේ ගොඩක් එකපාර ඕඩර් කළා කියන්නේ ඕඩරින් කොස්ට් එක අඩුයි. හැබැයි ස්ටොක් එක වැඩි. එතකොට keep stock high. ඒ කියන්නේ to keep orders low. number of orders අඩු කරන්න. එතකොට stock එක high තියන් ගන්න ඕනේ කියන එක තමයි ඒකෙදි කියන්නේ. එතකොට දැන් මේකේ කිව්වේ stock low කරන්න ඕනේ. මේකේ කිව්වේ stock high කරන්න ඕනේ. එතකොට ඒක දික balance කරලා medium point එකකට ගේන එක තමයි මේ inventory management එකේදී cost එක control කරනවා කියලා කරන්නේ. එතකොට ඒකෙදී අපි ගොඩක් දන්න මෙතඩ් එකක් තමයි EOQ එක කියන්නේ. එතකොට ඒක ඒ කියන්නේ total holding cost එකයි ordering cost එකයි දෙක minimize කරන level එක තමයි මේකෙදී කියන්නේ. එතකොට holding cost එකයි ordering cost එකයි මේකෙදී equal වෙනවා. ඒකේ equation එක තියෙනවා. ඊට පස්සේ increase number of units කියන්නේ holding cost වැඩි, ordering cost අඩුයි. එතකොට මේ විදිහට graph එක ගත්තොත් එහෙම ඒක assumptions උත් අපි කතා කරලා තියෙනවා. ordering cost constant, annual demand for the year constant. ඒ කියන්නේ ordering cost එක, annual demand එක ඒව constant. එතකොට quantity discount එකක් ගැන අපි හිතන්නේ නැහැ. order receives immediately when placed in order. ඒ කියන්නේ order එක place කරපු ගමන් order එක හම්බ වෙනවා කියලා assume කරනවා. ඊට පස්සේ no buffer stock required, ignores hidden stock holding cost. ඒ කියන්නේ hidden holding cost තියෙනවා නම් unreliable supplies වගේ දේවල් ඒවා අපි consider කරන්නේ නැහැ. ඒවා ignore කරනවා. ඒ වගේම stock holding වල තියෙන benefits උත් ignore කරනවා. ඊට පස්සේ example එකක් තියෙනවා. fresh water limited produce මේක තමයි example එක. fresh water limited produce water bottles and demand for spring water bottles තියෙනවා. demand එක මේකේ තියෙනවා 600 liters per week. එතකොට අපිට ඕනේ annual demand එක හින්දා අපි මෙහෙම මේ ටික හදාගෙන යනවා. annual demand කියන්නේ සති එතකොට අවුරුද්දට 52යි 52 into 600 කියන්නේ මෙතන තියෙනවා annual demand එක 31,200. ඊට පස්සේ CO ගන්න පුළුවන් cost of placing an order 250 කියලා තියෙනවා. ඊට පස්සේ CH ගත්තොත් annual holding cost එක 2.5 per liter කියලා තියෙනවා. ඊට පස්සේ EOQ එක තමයි අපි අහන්නේ. EOQ ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම EOQ කියන්නේ එතකොට වෙනවා CO 250යි CH එතකොට එනවා 2.5. එතකොට දැන් මේක මේ ෆෝමියුලා එක දාලා අරගෙන තියෙනවා. එතකොට මේකේ ආන්සර් එක එනවා EOQ 2497.99 units. මේ විදිහට එනවා EOQ එක. ඊට පස්සේ අපිට පුළුවන් ආනවා ordering cost එකයි holding cost එකයි. TCO කියන්නේ එතකොට total annual demand එක
EOQ එකෙන් බෙදලා නම් ඕඩ එකට කොස්ට එකෙන් වැඩි කරනවා. ඕඩ එකට කොස්ට එක 250යි. එතකොට ඇනුවල් ඩිමාන්ඩ් එක එන්නේ එතකොට මෙතන ආන්සර් කියනවා අ, මේ විදිහට ඊට පස්සේ අපිට පුළුවන් TCH ගන්න. TCH ගන්නවා නම් අපි කරන්නේ EOQ එක දෙකෙන් බෙදලා හෝල්ඩින් කොස්ට් එක 2.5 වලින් මල්ටිප්ලයි කරනවා. එතකොට එනවා එතකොට එන්නේ ටාන්ස් එක දශම ගානක් පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට ආන්සර් එක එනවා. ඒ ටික හරි. එතකොට ඊට පස්සේ තියෙනවා රියෝඩර් ලෙවල්ස්. ඒකෙදි කියන්නේ ඉන්වෙන්ටරි ලෙවල්ස් කොහොමද කැල්කියුලේට් වෙන්නේ කියන එක. එතකොට මේකෙදි මේ ගාන තමයි අපි කියන්නේ රියෝඩර් ලෙවල් කියන්නේ මැක්සිමම් ඉන්වෙන්ටරි එක තමයි මේ ගානට තියෙන්නේ. එතකොට මිනිමම් ඉන්වෙන්ටරි තියෙනවා. ඊට පස්සේ මේ මෙතන ඕඩර් එක ප්ලේස් කරන්නේ මේ හරියේදී නේ රියෝඩර් ලෙවල් එකේ. එතකොට ඕඩර් එක මෙතන ප්ලේස් කරාම මේ ඕඩර් එක රිසීව් වෙන්නේ මේ හරියේදී. ඒ කියන්නේ මෙතනදී ඉන්වෙන්ටරි එක ආය උඩටම වැඩි වෙලා තියෙන්නේ. එතකොට මේ ටිකට තමයි අපි ලීඩ් ටයිම් කියලා කියන්නේ. It was working capital financing options available to a business. Any trade payables free, then bank overdraft on any long-term finance. Working capital finance කරන්න පුළුවන් options තියෙන. ඒ කියන්නේ trade payables ගන්න පුළුවන්, bank overdraft ගන්න පුළුවන්, long-term finance වලට යන්න පුළුවන්. එතකොට ඒකේ කිව්වොත් එහෙම any trade payables like it's like taking interest financing loan good for short term එකට හොඳයි. එතකොට trade payables ගන්නවා. ඒ කියන්නේ trade payables කියන්නේ ණයට බාණ්ඩ ගන්නවා කියන එක. එතකොට ඒක කම්පැනි එකකට හොඳයි short term මේ interest financing loan එකකට සමානයි ඒක. එතකොට bank overdraft කියන්නේ ඒකදී interest එකක් charge වෙනවා. long term finance ගත්තොත් එහෙම current assets buy කරන්න ඕන නම් use finance then cost will be high. Long term time consumes obligation to third party decrease profitability. එතකොට දැන් මේකෙදි long term finance එකකදී වෙන්නේ මේක ගන්න ටිකක් කාලයක් ගත වෙනවා. ඒ වගේම third party එකට තමයි obligation එකක් create වෙන්නේ. ඒ හින්දා profitability එක අඩු වෙනවා. interest එක ගෙවන්න වෙන්න පුළුවන්. cost එක වැඩි. එතකොට finance cost එහෙම වැඩි. ඊට පස්සේ finance ඒ ටික තමයි තියෙන්නේ.